රචනයට ඔයාලට අඩු ලකුණක් එන්නේ ඇයි? මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම රචනයට අඩු ලකුණක් එන්න ප්‍රධානම හේතුව තමයි රචනයේ සැලසුම් නොකිරීම. ඉතින් නිවැරදිව රචනයක් සැලසුම් කරන්නේ කොහොමද? විභාගයේදී ඉහළම ලකුණක් ගන්නෙ කොහොමද? ඒ සඳහා අපි කොහොමද මොනවද පුරුදු වෙන්න ඕන කියන කාරණා සම්බන්ධයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බලමු මේ ප්‍රශ්න විසඳන පියවර 7 මොනවද කියන එක සම්බන්ධයෙන්. මේක රචනා ප්‍රශ්නයකට විතරක් නෙවෙයි විභාග ප්‍රශ්න පත්‍රයකට හරි ජීවිතේන ඕනෑම ප්‍රශ්නයකට හරි විසඳ ගන්න ඕනේ කරන ක්‍රම 7ක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. පළවෙනියෙන්ම අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නය නිවැරදිව කුඩා කොටස් වලට බෙදලා විශ්ලේෂණය කරන්න ඕනේ. ඊට පස්සේ මේ විශ්ලේෂණය කරපු ප්‍රශ්නයට අපි විකල්ප පිළිතුරු ගොඩනගා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විකල්ප පිළිතුරු කීපයක් තියෙන්න පුළුවන්. ඒ විකල්ප පිළිතුරු අග යන්න ඕනේ. ඒවට බර තැබීමක් තියෙන්න ඕනේ. ඒවට ප්‍රමුඛතාගත කරන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රමුඛතාගත කරපු විකල්ප ඇගීමෙන් බර තැබීමෙන් කරපු විකල්ප ඇගීම හරහා අපි හොඳම විකල්පය තෝරා ඕනේ. ඊට පස්සේ මේ හොඳම විකල්පය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ සහ ඒවල ප්‍රතිඵල මෙන්න බලන්න ඕනේ. මෙන්න මේ ක්‍රමවේද 7 මේ පියවර 7 අනුගමනය කිරීමෙන් අපිට ප්‍රශ්නයක් නිවැරදිව විසඳා ගන්න පුළුවන්. ඉතින් මේක රචනයටත් අදාළ වෙනවා. ඉතින් අපි බලමු විශ්ලේෂණාත්මක රචනයක තියෙන්න ඕනේ දේවල් මොනවද කියන එක. විශ්ලේෂණාත්මක රචනයක මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මාතෘකාව අපිට දීලා තියෙනවා නම් මාතෘකාව කෙටි මාතෘකාවක් හෝ දිග මාතෘකාවක් වේවා ඒ මාතෘකාව මූලික කොටස් වලට කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවල මූලික කොටස් මොනවද? ඒවල හැංගිලා තියෙන්නේ මොනවද? කියන දේ සම්බන්ධයෙන් අපි නිවැරදිව අවබෝධයෙන් කරුණු සලකලා බලලා ඒ කරුණු කොටස් වලට බෙදාගෙන ඒවා එළියට ගන්න ඕනේ. ඊළඟට මේ විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න ඉස්සෙල්ලා මේ මාතෘකාව දිහා බලලා මේ සියලු කොටස් ගැන අපි අවධානය යොමු කරලා ෂණික බුද්ධි කලම්බනයක් සිදු කරන්න ඕනේ. අපි විභාගයට ලියන්න යනකොට ෂණික බුද්ධි කලම්බනයක් කියලා කියන්නේ අපි විභාගයට යන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම රචනය ලියන්න ඉස්සෙල්ලා අපි මේ රචනා මාතෘකා ගැන සියලුම මාතෘකා ගැන අවධානය යොමු කරලා අධ්‍යයනය කරලා යන්න ඕනේ. එහෙම අධ්‍යයනය කරලා ගියොත් අවධානය යොමු කරලා ගියොත් මේ රචනා මාතෘකා සම්බන්ධයෙන් කියවලා ගියොත් ඔයාලට විභාගයේදී අනිවාර්යයෙන්ම ඉහළම සාර්ථකම රචනයක් ලියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෂණික බුද්ධි කලම්බනයක් මේ රචනා මාතෘකාව මොකක් ගැනද කියවෙන්නේ? මේකට අදාළ මාතෘකා මොනවද? මේකට අදාළ ප්‍රශ්න මොනවද? මේවට අදාළ විසඳුම් මොනවද කියන එක ඉක්මනින් විනාඩියක් දෙකක් විතර ඇතුළත ඔබේ මනසට එන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කිව්වේ. මේවා මේ ෂණික බුද්ධි කලම්බනයක් මේ සියලුම කොටස් ගැන අවධානය යොමු කරලා සිදු කරන්න ඕනේ කියන එක. ඊළඟට මාතෘකාවට එකඟ හා එකඟ නොවන දේ අඳුන ගන්න ඕනේ. මාතෘකාවට එකඟව තියෙන, පක්ෂව තියෙන, ඒත් එකම විපක්ෂව තියෙන කාරණා වෙන වෙනම අපි අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඒකත් අපි සඳහන් කර ගන්න ඕනේ. ඊළඟට මේ විවිධ කොටස් එකිනෙකට සම්බන්ධ වන ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. රචනා මාතෘකාව සමහර විට එකම වාක්‍යයකින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ කීපයක් දෙන්න පුළුවන්. ඡේදයක් විදිහට දෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ ඡේදයෙන් එහෙම නැත්නම් එකම වාක්‍යයකින් කියන කොටස් ඇතුලේ හැංගිලා තියෙන දේවල්, ඒ කොටස් වල තියෙන මූලික අදහස් වල ඒකාබද්ධතාවය ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ එකින් එක කරුණු එකිනෙකට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට තවත් දෙයක් තමයි මේ රචනයක් කියලා කියන්නේ සරල සාරාංශයක් නෙවෙයි. අපි මේක සරල සාරාංශයක් විදිහට ලියන එකක් නෙවෙයි. මේක පැහැදිලි සාක්ෂි මත ගොඩනගන විධිමත් ලියවිල්ලක්. ඒක නිසා මේ රචනයට ලොකු අවධානයක් අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මේකේ ලියන හැම වාක්‍යයක්ම ඔබේ විභාගයේ සාර්ථකත්වයට එකතු වෙන ලකුණක් කියලා හිතලා ඊටමත් අවධානයෙන් ඊටමත් නිවැරදිව ව්‍යාකරණානුකූලව මේ රචනය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඉතින් මේක තමයි ගොඩාක් විභාග අපේක්ෂකයන්ට විභාග ලියන ළමයිට සිද්ධ වෙන වරද්ද. ඔවුන් කොච්චර හොඳට ඉස්කෝලේ කොච්චර ලස්සනට රචනා ලියලා තිබ්බත් මේ විභාගයකට රචනාවක් ලියන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැහැ. ඒක නිසා මෙන්න මේ අවබෝධය ලබා ගන්න ඔබට මෙන්න මේ වීඩියෝ මාලාව හරහා හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියන එක. ඊළඟට මේ රචනය ලියන්න පෙර අපි අනිවාර්යයෙන්ම රචනයක් සැලසුම් කරන්න ඕනේ. මේ සැලසුම් කරන්නේ නැති හින්දාම තමයි ළමයිට විභාගයට ලකුණු අඩු වෙන්නේ.
ඉතින් පළවෙනි එක රචනා ප්‍රශ්නයේ තියෙන ගැටලු අඳුන ගන්න ඕනේ. රචනා ප්‍රශ්නයේ මොනවද තියෙන ගැටලු? නේ ගැටලුවක් දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදහසක් දෙකක් තියෙන්න පුළුවන්. අන්නේ අදහස් අඳුන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ තියෙන ගැටලු අඳුන ගන්න ඕනේ. ඊළඟ එක මේ රචනා ප්‍රශ්නයේ තියෙන ප්‍රධාන අදහස් සොයාගෙන අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිවැරදිව ඒ අදහස් ගොනු කරගන්න ඕනේ. මෙන්න මේක තමයි ප්‍රධාන අදහස. එහෙම නැත්නම් මෙන්න මේක තමයි ප්‍රධාන ගැටලුව කියන එක. ඊළඟට හොඳම ප්‍රධාන අදහස් අපි තෝරා ගන්න ඕනේ. අපි වැඩිපුරම බර තියන්න ඕනේ අදහස් තෝරා ගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය කරුණු සටහන් කර ගැනීම හා සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කිරීම කියලා කිව්වේ රචනය ලියන්නේ ආරම්භක ඡේදය ලියන්නේ මෙන්න මේකට. ආරම්භක ඡේදය එන්නේ මෙහෙම. දෙවෙනි ඡේදය එහෙම නැත්නම් පළවෙනි බඳ ඡේදය එන්නේ මෙහෙම. දෙවෙනි බඳ ඡේදය එන්නේ මෙහෙම. තුන්වෙනි බඳ ඡේදය එන්නේ මෙහෙම. රචනයේ අවසානම ඡේදය අපි ලියන්නේ මෙන්න මෙහෙම කියන එක සම්බන්ධයෙන් සැලසුමක් තියෙන්න ඕනේ. ඒ සැලසුමට අනුව මෙන්න මේ ඡේදවලට මෙන්න මේ වාක්‍ය ඛණ්ඩ තමයි අපි යොදාගන්නේ. මෙන්න මේ ක්‍රමවේදය තමයි යොදාගන්නේ කියලා ඡේද සංවිධානය කරන්න ඕනේ. ඉතින් මුල ඉඳලම හැඳින්වීමේ ඡේදයේ ඉඳලා අවසානයේ ඡේදය දක්වා එහෙම නැත්නම් අපි නිගමනයක් දෙන එහෙම නැත්නම් අවසානයක් දෙන ඡේද දක්වා අපි අනිවාර්යෙන්ම ඉතාමත් සාර්ථක ලෙස රචනයේ සැලසුම් කරන්න ඕනේ. එහෙම සැලසුම් කරොත් ඔබට අනිවාර්යෙන්ම මේ ඔබේ රචනයේ 100කට ආසන්න ගානකට ඔබට රචනයේ ලකුණු ප්‍රමාණය ඔබට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ හිතන්න මෙන්න මේ ගානට යන්න 100%කට ආසන්න ගානකට රචනය ලියන්න. එහෙම නැත්නම් අනිත් සියලුම අවබෝධය හා භාෂා හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න හිතට ගන්න. ඉතින් මේක තමයි මූලිකම කියන්න ඕනේ සැලසුම් කරන්න රචනය ලියන්න පෙර සැලසුම් කරන්න. ඊළඟට රචනයේ සැකස්ම විශේෂ මේකත් විශේෂයෙන් මේන මාතෘකාවක් ඔබට කියලා දෙන්නම ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ විසින් දැනගෙන සිටිය යුතු මාතෘකාවක්. රචනයේ මොකද්ද සැකස්ම? සැකස්ම මෙහෙමයි එන්නේ. සැකස්ම හැඳින්වීමේ ඡේදයක් එනවා. right. හැඳින්වීමේ ඡේදයක් එනවා. ඊළඟට පළවෙනි ඡේදය එනවා. බඳ ඡේදය. පළවෙනි බඳ ඡේදය. දෙවෙනි බඳ ඡේදය. තුන්වෙනි බඳ ඡේදය. හතරවෙනි ඡේදය සමහරට අවශ්‍ය වුණොත්. ඊළඟට අවසාන ඡේදය. නේ මෙන්න මේ ඡේද ටික අනිවාර්යයෙන්ම රචනයේ සැකස්මට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඡේද ලියන්න ඕනේ. එතකොට අපි අවධානය යොමු කළම යුතු දෙයක්. එහෙම නැත්නම් මතක තබා යුතුම ඊළඟ කාරණය තමයි මේ සියලුම ඡේද සමබර වෙන්න ඕනේ. පළවෙනි ඡේදයට යම් කිසි බරක් තබනවාද දෙවෙනි ඡේදයටත් ඒ හා සමාන බරක් තියන්න ඕනේ. අවසාන ඡේදයටත් ඒ සමාන බරක් තියන්න ඕනේ. ඒ කියන්නේ මේවා ප්‍රමාණය අතුනුත් ගුණාත්මකතාව බව අතුනුත් මේවා සමාන වෙන්න ඕනේ. ඒක නිසා සියලුම ඡේද සමබර විය යුතුයි. අන්න ඒකයි මේ සමබර වීම කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟ කාරණය රචනයේ බඳ ඡේද එක කරුණකට එක ඡේදයක් වනසේ පමණක් ලිය යුතුයි. ඒ කියන්නේ අපි හැඳින්වීම ලියනවා අවසාන ඡේදයේ තියෙනවා. ඒ ඡේද දෙක පොඩ්ඩක් ලියන රටාව වෙනස් වෙනවා. ඒ ඇරෙනකොට රචනයේ බඳ ඡේදය එහෙම නැත්නම් මැද තියෙන ඡේද ටික අනිවාර්යයෙන්ම එක කාරණයක් එක ඡේදයකින් කියවන පරිදි අපි ලියන්න ඕනේ. ඉතින් ඒකත් අපි සරලව ලියන්න බෑ. අපි ගොඩාක් හොඳින් කල්පනා කරලා ගැඹුරින් කල්පනා කරලා ඊටමත් සාර්ථක ඊටමත් වටිනාකමක් තියෙන අදහස් කරුණු ගොනු කරලා මේ ඡේද ටික ලියන්න ඕනේ. ඊළඟ එක මේ සෑම ඡේදයකම රචනයේ මූලික අදහසට එකඟව ලිය යුතුයි. මේ සෑම ඡේදයක්ම අපි ලියන සෑම ඡේදයක්ම රචනයේ මූලිකම අදහස් වලට එකඟව ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා අපි නූලකින් සම්බන්ධ වෙලා වගේ රචනයේ හැඳින්වීමේ ඡේදයත් එක්ක නිතරම එකඟව අපි යන්න ඕනේ. එහෙම ගියොත් අපිට සාර්ථකවම රචනයක් ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ රචනයට ලකුණු ලැබෙන කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ රචනයේ අන්තර්ගතයට ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ රචනා මාතෘකාවට අනුව රචනය ලියලා තිබ්බොත් ඒකට අනිවාර්යයෙන්ම ලකුණු දෙනවා. ඒකට ඊළඟට මේ රචනයේ භාෂාවට භාෂාවේ ව්‍යාකරණ තියෙනවද? අක්ෂර වින්‍යාසය නිවැරදි ලියලා තියෙන්නේ? විරාම ලක්ෂණ තියෙනවද? ඊට පස්සේ භාෂාවේ විවිධත්වයක් තියෙනවද? නේ? ඒ කියන්නේ විවිධත්වයක් කියලා කියන්නේ උපමා රූපක අලංකාර තියෙන්න ඕනේ. තියෙන්න පුළුවන්. ඒත් එක්කම සරල වාක්‍ය, දිග වාක්‍ය තියෙන්න පුළුවන්. සරල වාක්‍ය, සංකීර්ණ වාක්‍ය තියෙන්න පුළුවන්. නේ? ඔය වගේ විවිධාකාර දේවල් තියෙනවා මේ භාෂාව සම්බන්ධයෙන්. ඉතින් මේ භාෂාවේ
ඉහළ ගුණත්වයෙන් යුතු භාෂාවක් ඔබ විසින් පාවිච්චි කළ යුතුයි. ඉතින් එහෙම වුණොත් ඉහළම ලකුණක් රචනාවට ලැබෙනවා. ඊළඟ තමයි මේ වාක් කෝෂය. හැම රචනාවකටම හැම මාතෘකාවකටම අපි එකම වාක් කෝෂයක් යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ එකම පදමාලාවක් අපිට හැම රචනයකටම යොදා ගන්න බෑ. අපි උදාහරණයකට ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරොත් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තියෙන පදමාලාවක් තියෙනවා. වචනමාලාවක් තියෙනවා. වාක් කෝෂයක් තියෙනවා. ඉතින් මේ වාක් කෝෂය ආහාර සුරක්ෂිතතාවයට අදාළව අපි යොදාගෙන ලියන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් පරිසරය සංරක්ෂණය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් වෙන වචනමාලාවක් තියෙනවා. වාක් කෝෂයක් තියෙනවා. ඒතර පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අන්න ඒ වාක් කෝෂය අපි යොදා ගන්න ඕන. ඔය වගේ වාක් කෝෂය එහෙම නැත්නම් යොදා ගන්න පදමාලා වචන සම්බන්ධයෙන් අපි නිවැරදිව දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ආකෘතිය. හැම දෙයකටම වඩා අපි ඉස්සෙල්ලා කියලා තියෙනවා කෙටි ඡේද වලට ආකෘතියක් අපි දීලා තියෙනවා. සාරාංශයට ආකෘතියක් දීලා තියෙනවා. ඉතින් ඔය වගේ මේ රචනයටත් ආකෘතියක් තියෙනවා. මෙන්න මේ ආකෘතිය නිවැරදිව අවබෝධ කරගෙන අපි රචනය ලියන්න ඕනේ. පළවෙනි ඡේදය, දෙවෙනි ඡේදය, තුන්වෙනි ඡේදය, ආරම්භක ඡේදය, අවසාන ඡේදය, මේ ඡේද අතර සමබරතාව මේ විදිහට ඊට පස්සේ රචනා මාතෘකාව ඔය වගේ අපේ ආකෘතියට අනුකූලවම අපි ලිවිය යුතුයි. ඉතින් ඒ ආකෘතිය සම්බන්ධයෙන්ත් අපි ඉදිරියේදී කියලා දෙනවා ඔබට කොහොමද නිවැරදිව ආකෘතියකට අනුව මේ තරග විභාග වලට රචන ලියන්නේ කියන එක සම්බන්ධයි. ඊළඟට සැලැස්ම. අපිට රචනයක් ලියාගෙන යනකොට මුල ඉඳලා අවසානයේ දක්වා කියාගෙන යනකොට උත්තර පත්‍ර පරීක්ෂකවරයා ඒ රචනයට රචනය ආකර්ෂණය කරගන්න ඕන. රචනයේ විසින් උත්තර පත්‍ර පරීක්ෂකවරයාව ආකර්ෂණය කරගන්න ඕන. එහෙම ආකර්ෂණය කරගත්තොත් මේ රචනය ඉතාමත් සාර්ථක ලකුණු ලැබෙන රචනයක් වෙනවා. ඉතින් ඒකට නම් අනිවාර්යයෙන්ම ඔබ රචනයේ නිසි පරිදි සැලසුම් කළ යුතුමයි. සැලස්මක් තිබ්බොත්, නිසි සැලස්මක් තිබ්බොත්, හරි සැලස්මක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබට ඉහළම ලකුණක් ලැබෙනවා. ඉතින් සැලසුම් කරන්නේ කොහොමද කියලා මුල් ස්ලයිඩ් වල අපි කියලා දීලා තියෙනවා. අපි ඉස්සරහටත් බලමු මේක ප්‍රායෝගිකව මේ රචනා මාතෘකාවක් අරගෙන අපි ඒක ලියනකොට කොහොමද මේ රචනා මාතෘකාවක් අරගෙන අපි සැලැස්ම හදන්නේ රචනාවේ සැලැස්ම ලියන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. ඊළඟට රචනයේ සංවිධානය. මේක සංවිධානය කියලා කිව්වේ රචනයේ මුල ඉඳලා අග වෙනකන් අපි සංවිධානය කරන්න ඕනේ. මේ සැලසුමත් එක්කම එන එක තමයි මේ සංවිධානය කියන්නේ. ඒ කියන්නේ පළවෙනි ඡේදයට මොකද්ද ලියන්නේ? ඊළඟට ආරම්භක ඡේදයට ලිව්වන් පස්සේ පළවෙනි ඡේදය කොහොමද එන්නේ? ඊළඟට අවසාන ඡේදය කොහොමද එන්නේ? අවසාන ඡේදයට ඉස්සරින් ඡේදය අපි මොනවද ලියන්නේ? ඔන්න ඔය වගේ දේවල්. සංවිධානාත්මක බවක් තියෙනවා. ඉතින් ඔය සංවිධානයත් බලනවා මේ රචනය ලිවීමේදී. ඊළඟට සමාලෝචනය හා නිගමනය. ඊට පස්සේ අපේ සමාලෝචනය යම්කිසි ගැටලුවක් දීලා තියෙනවා. එහෙම නැත්නම් යම්කිසි අදහසක් දීලා ඒ සම්බන්ධයෙන් අපේ අදහස් අහනවා නම් මේ කුමන කාරණේ මොන කාරණේ ඇහුවත් මේ සමාලෝචනය හා නිගමනය කොහොමද දෙන්නේ කියන එක මත පදනම්වත් ලකුණු තීම තීරණය වෙනවා. ඉතින් අපි අප රචනා මාතෘකාවට අදාළ හෝ නොවෙන්න පුළුවන් අපේ තර්කය අපි ගේන කරුණ ඊටමත් බල සම්පන්න නම් අපිට අනිවාර්යයෙන්ම නිවැරදි ලකුණක් ඉහළම ලකුණක් ලැබෙනවා. ඊළඟ එක මේ වචන සංඛ්‍යාව. සමහරට වචන 200ක් වෙන්න පුළුවන් 200ක් එන්නේ නැහැ 250ක් හෝ 300ක් වෙන්න පුළුවන්. මේ වචන සංඛ්‍යාවටත් ලකුණු සංඛ්‍යාවක් ලැබෙනවා. ඒක අඩු වැඩි වුණොත් ලකුණු අඩු වැඩි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා නිවැරදිම ලකුණු වචන සංඛ්‍යාවට අපි රචනයේ ලියන්න ඕනේ. බොහෝ විට වර්තමානයේ නම් දැන් කාලේ නම් අවබෝධයේ භාෂාව හා අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ ඉඩක් වෙන් කරලා තියෙනවා රචනය ලියන්න. ඒ ඉඩේ තමයි රචන ලියන්න ඕනේ. අපි කොහොම කරත් ඒ ඉඩ ඉක්මව අභිබව අපිට යන්න බෑ. ඒක නිසා වචන සංඛ්‍යාව සම්බන්ධෙනුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා සියලුම දේවල් අපි සල්කලා බලලා අපි රචනාව කොහොමද ලියන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ අවබෝධයක් ඔබට ලබා දෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මේ ප්‍රායෝගිකව රචනා මාතෘකාවක් අපි අරගෙන බලමු. මේක පරණ ප්‍රශ්න පත්‍රයකට අපු රචනා මාතෘකාවක්. මේකේ මෙන්න මෙහෙම රචනා මාතෘකාව අහලා තියෙනවා. පහත දැක්වෙන මාතෘකා අතරින් එකක් තෝරාගෙන වචන 300ක් පමණ වනසේ විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න. මේකේ තියෙන වචන 300ක් පමණ වනසේ
විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න කියලා කියනවා. එකයි තෝරගන්න තියෙන්නේ. කියන්නේ විශ්ලේෂණාත්මක රචනයක් කියලා. ඉතින් අපි මේකේ අපි තෝරාගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකේ තියෙන පළවෙනිම රචනා මාතෘකාවක් අදහසක් දීලා තියෙනවා. දැනුමින් සහ විනයගරුකත්වයෙන් පිරිපුන් සිසු පරපුරක් පැනීම උදෙසා පාසල් ගුරුවරයාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය. ඊළඟ එක තියෙනවා ත්‍රිභාෂා සංකල්පය පාදක කොටගෙන ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ හැඩගැස්වීමේ යෝග්‍යතාවය. ඊළඟට තියෙනවා පාසල් අධ්‍යාපනය සඳහා හඳුන්වා දෙනු ලැබූ නව තාක්ෂණික මෙවලම් මගින් සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ. ඊළඟ මාතෘකාව මනුෂ්‍ය චරිත සංවර්ධනයේලා සාහිත්‍ය සංගීත කලා මාධ්‍ය මගින් ලැබෙන දායකත්වය. ඊළඟට අවසානට මනුෂ්‍ය ප්‍රජාවට තර්ජනයක් වූ මද්‍රව්‍ය ජාවාරම ලෝකයෙන් තුනරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ඉතින් මෙන්න මේ වගේ මාතෘකා කීපයක් එන්න පුළුවන්. ඕනෑම මාතෘකාවක් ආවොත් ඔයාලට කොහොමද මේ මාතෘකාව අනුව ඔයාලගේ රචනය සැලසුම් කරන්නේ? ඒකට අදාළ වාක්කෝෂ මොනවද? මේ රචනය ලියන්නේ කොහොමද? ආරම්භක ඡේදය ලියන්නේ කොහොමද? පළවෙනි ඡේදය ලියන්නේ කොහොමද? ඊට පස්සේ අවසාන ඡේදය ලියන්නේ කොහොමද? අවසාන ඡේදයට කලින් ඡේද ලියන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් අපි ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙන නිසා අපි මෙතනින් නවත්තනවා. ඊළඟට අපි මෙන්න මේ තෝරාගත්ත මාතෘකාවක් විශේෂම ත්‍රිභාෂා සංකල්පයේ පාදක කොටගෙන ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ හැඩගැස්වීමේ යෝග්‍යතාවය කියන මාතෘකාව යටතේ කොහොමද ආරම්භක ඡේදය ලියන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාලට දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් සුබදායි සතියක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ආයුබෝවන්.